මේ මහා පෘථිවිය තුල නිර්මාණය වූ ශ්‍රේෂ්ඨතම ශිෂ්ටාචාරය වන ලංකා ශිෂ්ටාචාරයෙහි ආරක්ෂාව පතා ඈත අතීතයේ සිටම නිර්මාණය වෙමින් පැවත ලෝකයේ භයානකම මෙන්ම ගාම්භීරම සටන් කලාව ලෙස අංගම්පුර ඉතිහාසයට එක්ව ඇත. සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් මාතෘ භූමියත් ආරක්ෂා කර හෙළ විරුවන් අතින් නිර්මාණය වුණු ආරක්ෂා වුණු අංගම්පුර සටන් කලාවේ ඉතිහාස කතාවයි මේ. මේ දේශීය අංගම්පුර සටන් කලාව ගැන කතා කරනකොට අපි මේ සටන් කලාවේ ආරම්භ වෙච්ච ඒ මූලාරම්භය හොයාගෙන ගියොත් නිශ්චිතවම මේ ඉතිහාසය සඳහන් වෙලා නැහැ අංගම්පුර පටන් ගත්තේ මෙන්න මේ කාල සීමාවේ කියලා. නමුත් පුරාවෘත්තවලට සහ ජනප්‍රවාදවලට අනුව මහා රාවණා යුගයේදී තමයි මේ අංගම්පුර ප්‍රතිසංස්කරණය වෙලා තියෙන්නේ කියලා සමහර ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඒ කිව්වේ මේ රාවණා රජතුමාටත් කලින් යුගයන් වලදී තමයි අංගම්පුර ආරම්භ වෙලා තිබුණේ. පුරාණ ලංකාවේ ජීවත් වෙච්ච යක්ක ගෝත්‍රිකයෝ මේ සටන් කලාව නිර්මාණය කරලා පසු කාලයේදී රාවණා රජතුමාගේ බිහිවීමත් එක්ක රාවණා රජතුමා විසින් මේ අංගම්පුර කලාව තවත් ප්‍රතිනිර්මාණය කරා කියලා සමහර පුරාවෘත්තවල සඳහන් වෙනවා. ඉතින් එතනින් එහාට ගිහිල්ලා රාවණ රජතුමාගේ පුතා වෙච්ච මේඝනාද එහෙම නැත්නම් ඉන්ද්‍රජිත් විසින් මේ අංගම්පුර කලාව ඉතාමත් දක්ෂ ලෙස ප්‍රගුණ කරා කියලා ඉතිහාස වාර්තාවල සඳහන් වෙනවා. මේ රාවණ රජතුමාගේ පුතාගේ නම මේඝනාද කියලා අපි සඳහන් කරා. එතනදී අපි කිව්වා මේ මේඝනාද නොහොත් ඉන්ද්‍රජිත් කියලා. ඉතින් මේ ඉන්ද්‍රජිත් කියන්නේ හේතුවත් මේ සටන් ක්‍රම පාවිච්චි කරලා මේ දිව්‍ය ලෝකෙ හිටපු ඉන්ද්‍ර කියන දෙවියන්ව යටත් කරගත්තා කියන පුරාවෘත්තය නිසා. ඉතින් කොහොම හරි මේ අංගම්පුර වල මූලාරම්භය ලිඛිතව සඳහන් වෙන්නේ නැති වුණාට ජනප්‍රවාද සහ පුරාවෘත්ත වලට අනුව රාවණ යුගයනොත් එහාට දිවෙනවා. ඉතින් මේ විදිහට අංගම්පුර කලාවේ ඉතිහාසය හොයාගෙන යනකොට ලිඛිතමය වශයෙන් සහ පුරාවිද්‍යාත්මක වශයෙන් අංගම්පුර ගැන සාක්ෂි ලැබෙන්න පටන් ගන්නේ අනුරාධපුර රාජධානි සමයේදී. අනුරාධපුර යුගයට එනකොට සඳහන් වෙනවා මේ අනුරාධපුරේ ජයශ්‍රීමා බෝධීන් වහන්සේව ආරක්ෂා කරන්න. එතකොට මේ අනුරාධපුරයේ තිබිච්ච අපේ බෞද්ධ විහෙර විහාරස්ථාන ආරක්ෂා කරන්න රාක්ෂස අංගංකාරයෝ කියලා කණ්ඩායමක් නිර්මාණය වෙලා හිටියා කියලා. ඒ කියන්නේ රාක්ෂස කියන ගෝත්‍රයෙන් පැවත එන අංගම් කණ්ඩායමක්. මේගොල්ලෝ මේ රැකසිට පහර දීමෙන් මේ අපේ ප්‍රධාන මර්මස්ථාන ඒ වගේම අපේ පූජනීය ස්ථාන ආරක්ෂා කරගත්තා කියලා ඉතිහාස වාර්තාවල තියෙනවා. ඉතින් මේ රැකසිට පහර දීම කියන එක ආරම්භ වෙන්නෙත් මේ විදිහට කියලා සමහර පුරාවෘත්ත තියෙනවා. මේ හරියට බැලුවොත් දිගදුර විහිදුම් බලකායක් වගේ. අපි කතා කරන ලංකාවේ හමුදාවේ විශේෂ බලකාය තියෙන දිගදුර විහිදුම් බලකාය ගැන. ඉතින් මේ පුරාවෘත්ත අනුව බැලුවොත් ලෝකේ පළවෙනි විශේෂ බලකාය තිබිලා තියෙන ලංකාවට මේ රාක්ෂස අංගම්කාරයෝන්ගේ එහෙම නැත්නම් රාක්ෂස අංගම් සටන් කරුවන්ගේ. ඉතින් මේ විදිහට ක්‍රමයෙන් අනුරාධපුර යුගය පහු කරගෙන අපි එනකොට මේ අංගම්පුර ගැන එම ලොකු සඳහනක් අපිට අහන්න දකින්න ලැබෙන්නේ නැහැ. මේ අංගම්පුර කලාව ඇයි මේ ලාංකීය අපි එච්චර දන්නේ නැත්තේ? ඇයි මේ ලාංකීය අපි අතර මේක ව්‍යාප්ත වෙන්නේ නැත්තේ? ඒකට අපිට මෙහෙම කතා කරන්න පුළුවන්. අංගම්පුර කලාව පුරාණ ලාංකීය කලාවක් මේ වෙනකම් පැවතෙනවා සහ මේ වෙනකොට ක්‍රමයෙන් මේක අපිට අමතක වෙමින් යන ඉතාම ප්‍රෞಢ කලාවක්. බලන්න අනෙක් රටවල් වල සටන් කලාවන් ලෝකය පුරා ප්‍රචාරය කරන්න ඒගොල්ලෝ පාවිච්චි කරන ක්‍රමවේද. ඒගොල්ලොන්ගේ පොත්පත්වල චිත්‍රපටවල අපි ඕනෑ තරම් ඒ සටන් ක්‍රම දැකලා තියෙනවා. මේ අපි බටහිර චිත්‍රපටයක් බැලුවොත් ඕනෑ තරම් අපි
ශවලින් කුම්ෆු කරාතේ ටයිකොන්ඩෝ වගේ සටන් ක්‍රම අපි ඕනෑ තරම් දැකලා තියෙනවා. සහ ලංකාවෙත් ඕනෑම තැනක අහන්න දකින්න ලැබෙන ඕනම කෙනෙක් ප්‍රගුණ කරනවා මේ බටහිර සටන් කලාව. නමුත් මේ අංගම් පොරගෙන සටන් කලාව අපිට එහෙම අහන්න දකින්න ලැබෙන්නේ නෑ. බොහෝ කලාතුරකින් ලංකාවේ චිත්‍රපටයක දෙකක අපිට ඒක බලා ගන්න පුළුවන්. අපේ අංගම් පොර කලාව ගැන එහෙම චිත්‍රපටයකින් අපිට බලා ගන්න පුළුවන් නම් ඉතින් මේ අකාල සන්ධ්‍යා. ඒක අංගම් පොර සටන් කලාව සමග බැඳිලා නිර්මාණය වෙච්ච ඉතාමත් හොඳ ටෙලි නාට්‍යයක්. මේක අතීතයේදී විකාශය වුණේ. මම හිතන්නේ YouTube හරහා පුළුවන් වෙයි අකාල සන්ධ්‍යා ටෙලිඩ්‍රාමා එක බලන්න. ඉතින් මේ අකාල සන්ධ්‍යා ඊළඟට ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ මහරජ ගැමුණු ඊළඟට බලගම්බා රජතුමාගේ ජීවිත කතාව ගැන කියවෙන ආලෝක උදපාදී. එතකොට මේ ළඟදී ආපු දේවී කුසුමාසන විජයබා කොල්ලේ වගේ චිත්‍රපටිවල අපිට මේ අංගම්පොර සටන් කලාවේ සමහර සිද්ධීන් බලා ගන්න පුළුවන්. අපි කතා කර කර හිටියේ මේ අංගම්පොර සටන් කලාවේ අනුරාධපුර යුගයේදී තිබිච්ච විදිහ ගැනනේ. මේ දුටුගැමුණු රජතුමාගේ කාලයේදී මේ අංගම්පොර සටන් කලාව පරතරයටම ප්‍රගුණ කරපු ඉතාමත් දක්ෂ සටන්කාමීන් 10 දෙනෙක් දුටුගැමුණු රජතුමාට හිටියා කියලා අපි අහලා තියෙනවා. අපි ඒගොල්ලන්ට කියන්නේ දසමහයෝධයෝ කියලා. මේ දසමහයෝධයෝ කියන්නේ මේ අංගම්පොර සටන් කලාවෙත් කියලා පැමිණි සහ ඉතාම දක්ෂ ලෙස සටන් කරන්න පුළුවන් සෙන්පතිවරු 10 දෙනෙක්ට. මේ අනුරාධපුර යුගයට වගේ එනකොට අපිට මේ අංගම්පොර සටන් කලාව සහ මේ හෙළ දේශීය සටන් ක්‍රම ගැන කතා කරන්න හම්බෙන තැන්වලදී හම්බෙන ඉතාම රසවත් මාතෘකාවක් තමයි මේ දසමහයෝධයෝ කියලා කියන්නේ. අපි අහලා තියෙනවා නන්දිමිත්‍ර යෝධයා. දුටුගැමුණු රජතුමා මේ නන්දිමිත්‍ර යෝධයව මේ දසමහයෝධයන්ගේ සේනාවට බඳව ගන්නකොට මේ කඩොල් ඇතුව එවනවයි කියනවා කුලප්පු කරවලා නන්දිමිත්‍ර යෝධයත් එක්ක සටන් කරවලා ශක්තිය උරගා බලන්න. ඉතින් ජනප්‍රවාදවල තියෙනවා ඉතිහාස කතාවල සඳහන් වෙනවා. එතකොට නන්දිමිත්‍ර යෝධයා මේ කඩොල් ඇතුව දල දෙකෙන් අල්ලලා දන ගස්සවනවා කියලා. ඉතින් මේ වගේ ඊටාම ශක්තිමත් බල සම්පන්න සටන් ක්‍රමයක් අපේ පුරාණ හෙළ මිනිස්සු අතර ව්‍යාප්ත වෙලා තිබුණා සහ ඒගොල්ලෝ ඒ සටන් ක්‍රමය ප්‍රගුණ කරලා තිබුණා. දුටුගැමුණු රජතුමාගේ බලකොට 32ක් අල්ලා ගන්නේ මහා සංග්‍රාමයේදී මේ සටන්කරුවන්ගෙන් සටන්කාමීන්ගෙන් දුටුගැමුණු රජතුමාට ඊටාම ලොකු ශක්තියක් හම්බෙලා තියෙනවා කියලා ඉතිහාස වාර්තාවල සඳහන් වෙනවා. ඉතින් නන්දිමිත්‍ර යෝධයාට අමතරව දුටුගැමුණු රජතුමාගේ සේනාවේ ඉන්දියයි කියන ඊටම දක්ෂ තවත් සෙන්පතිවරුන් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා. අපි කතා කරොත් මුස්සදේව යෝධයා ගැන. මුස්සදේව යෝධයාගේ ප්‍රධාන හැකියාව විදිහට තියෙන්නේ මේ දුනු ඊතල සමග කරන සටන්. මුස්සදේව යෝධයාට ගොඩබිමෙත් පිය යට ඉඳලත් ඊටම වේගයෙන් ඉලක්කගතව දුනු ඊතල වලින් සටන් කරන්න පුළුවන් කියලා ඉතිහාස වාර්තාවල සඳහන් වෙනවා. මේ සටන් හැකියාවට අමතරව මුස්සදේව යෝධයාට තිබිලා තියෙන හැකියාවක් යෝධයා ළඟ තිබිලා තියෙනවා මේ හග්ගෙඩිය. දුටුගැමුණු රජතුමාගේ මේ යුද්ධයකදී මුස්සදේව යෝධයා මේ බලකොටුවට පැනලා තමන් ළඟ තිබිච්ච හග්ගෙඩිය අරගෙන පිඹලා තියෙනවා. ඒ හග්ගෙඩි පිඹීම කොච්චරද කියනවා නම් ඒ අවට හිටිය සතුරු සේනාව මරු විකල් වෙලා කලන්තේ දාලා සිහි නැති වෙලා වැටිලා තියෙනවා කියලා ඉතිහාසයේ සඳහන් කරනවා. ඉතින් බලන්න මේ හග්ගෙඩියක් පාවිච්චි කරලා මේ තරම් භයානකව සටන් කරන්න පුළුවන් හැකියාවක් පුරාණ හෙළ මිනිස්සු ළඟ තිබිලා තියෙනවා. මේ සටන් ක්‍රමය මොකක්ද? මේ සටන් ක්‍රමය ඇයි ටික ටික අපෙන් වියකිලා යන්නේ? අපි කතා කරමු ඉස්සරහට ඒ ගැන. මේ මුස්සදේව යෝධයාටත් අමතරව දුටුගැමුණු රජතුමාට හිටියයි කියන සුරනිමල, වේලුසුමන, කංචදේව, ලබීවසබ, තේරපුත්තාභය, මහාබරණ මේ වගේ යෝධයින් සහ ගෝඨයිම්බර යෝධයා. රිටිකල ජයසේන එහෙම නැත්නම් ඔය අද අපි මහසෝනා කියලා හඳුන්වන පුරාවෘත්තය හැදෙන්නෙත් මේ අංගම්පොර සටනකින් කියලා ඉතිහාස වාර්තා තියෙනවා. ඔය ගෝඨයිම්බර යෝධයාගේ භාර්යාවට ජයසේන කියන පුද්ගලයා සංഭാෂණයක් අතරතුර මේ සාදයක් අතරතුරදී මේ අනවශ්‍ය විහිළුවක් කරලා තියෙනවා. මේ විහිළුවෙන් පස්සේ මේ ගෝඨයිම්බර යෝධයා රිටිකල ජයසේනට කියනවා මෙන්න මේ දවසේදී මෙන්න මේ සොහොන් පිට්ටනේදී හම්බෙන්නම ආව අපි මෙතනදී ද්වන්ද සටනක් කරලා කාටද ශක්තිය වැඩිම කියලා උරගා බලමු කියලා. ඉතින් රිටිකල ජයසේන කියන්නේ සටන්කාමියෙක්. එයත් අර කියපු දවසේ කියපු වෙලාවට සොහොන් පිට්ටනියට එනවලු. මෙතනදී ඇති වෙන සටනකදී ගෝඨයිම්බර යෝධයා බඹ ගානක් ඉහළට උඩ පැනලා Tamanගේ පාදයේ තියෙන සුලැඟිල්ල පාවිච්චි කරලා රිටිකල ජයසේනට ප්‍රහාරයක් එල්ල කරනවා කියන හිස කඳින් වෙන් වෙලා යනවා.
ඉතින් මේ විදිහට පැනීම් ක්‍රම සහ මේ පිනුම් වගේ සටන් ක්‍රමත් අංගම්පුර සටන් කලාවේ අහන්න දකින්න ලැබෙනවා. කොහොම හරි මේ ගෝඨයිම්බරයෝද එල්ල කරපු පහරෙන් පස්සේ හිස කඳින් වෙච්ච පිටිකල ජයසේනට සමහර ජනප්‍රවාදවල තියෙනවා වලහැක්කි කියලා, සමහර ජනප්‍රවාදවල තියෙනවා ඌරෙක්කි කියලා. කොහොම හරි මේ වලහැක්කි හිතක් ගලවගෙන ඇවිල්ලා සවිකරා කියලා කියන දැන් සිට ඔහු මහසෝනා විදිහට නිර්මාණය වුණා කියලා ජනප්‍රවාද තියෙනවා. ඉතින් මේ වගේ අතිදක්ෂ සටන් ශිල්පී පුරාණ ලංකාවේ අපේ හෙළ ඉතිහාසයේ හිටියයි කියලා අපිට ඉතිහාස වාර්තාවල අහන්න දකින්න ලැබෙනවා. අපි දැන් කතා කරමු මේ අංගම්පුර කියන සටන් කලාව ගැන. අපි මෙච්චර වෙලා කතා කරේ මේ අංගම්පුර ගැන සඳහන් වෙන දේවල් ටිකක් නේ. අපි දැන් කතා කරමු මොකක්ද මේ අංගම්පුර කියන්නේ. අංගම්පුර. එහෙම නැත්නම් අංගම් සටන් ශිල්පය. අංගම්පුර කියන වචනය පසු කාලයේදී නිර්මාණය වුණාට මුල් කාලයේදී මේක හඳුන්වුවේ අංගම් කියන නමින්. අංගම් එහෙම නැත්නම් අංගම් සටන් මේ වගේ නම් වලින් හඳුන්වලා තියෙනවා. පසු කාලයේදී මේ සටනක්නේ, පොරයක්නේ. මේ නිසා මේ අංගම්පොර විදිහට මේ වචනේ නිර්මාණය වෙලා තියෙනවා. අංගම්පොර ප්‍රධාන කොටස් 3කට බෙදා දක්වන්න පුළුවන්. එතනදී ප්‍රධානම දේ තමයි අංගම් කියලා කියන්නේ. අංගම් කියන්නේ අපේ ශරීරයේ තියෙන අවයව පාවිච්චි කරලා අපේ අත්, පාද, වැලමිට, දන හිස වගේ ශරීරාංග පාවිච්චි කරලා සතුරාට එල්ල කරන ප්‍රහාර අපි හඳුන්වනවා අංගම් කියලා. සතුරාට එල්ල කරන ප්‍රහාර පමණක් නෙවෙයි මේ ශරීර අවයව පාවිච්චි කරලා සිදු කරන ඕනෑම සටනක් අංගම්පොර සටන් ශිල්පයේදී හඳුන්වන්නේ අංගම් කියන නමින්. මෙතනදී එක්තරා විශේෂ දෙයක් තමයි මේ ඊටාම සූක්ෂමව සහ ඊටාම ශක්තිමත්ව මෙතනදී වෙන මේ විශේෂ දෙයක් තමයි ඊටාම සූක්ෂමව ඊටාම ශක්තිමත්ව මේ තමන්ගේ ශරීර අවයව පාවිච්චි කරලා විවිධ ප්‍රහාර එල්ල කරලා මේ සතුරාව අඩපණ කරන්න සහ මරණයට පත් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ අංගම්පොර සටන් ශිල්පයේදීන මේ අංගම් කියන ශරීර අවයව පාවිච්චි කළකට සටනේදී මේ ප්‍රහාරයේ වේගය සහ මේ ප්‍රහාරය එල්ල කරන වෙලාව සහ ප්‍රහාරය එල්ල කරන අරමුණ වගේ දේවල් පාදක කරගෙන ඒ අදාළ සතුරා මරණවද එහෙම නැත්නම් අඩපණ කරනවාද කියන එක තීරණය වෙනවා. සමහර වාර්තාවල හැටියට සමහර ප්‍රහාර එල්ල කරනවා පහර දෙන්නේ අද වුණාට සතුරා මිය යන්නේ තවත් දවසක. ඒ වගේ ඊටාම භයානක නමුත් ඊටාම ගැඹීර ප්‍රෞಢ සටන් කලාවක් තමයි අංගම්පොර කියලා කියන්නේ. මේ අංගම්පොර සටන් ක්‍රමයේ බෙදෙන දෙවන කොටස තමයි ඉලංගම් කියලා කියන්නේ. අපි මුලින් කතා කරේ අංගම් ගැනනේ. අංගම් කියලා කියන්නේ මේ අත්පා වැනි ශරීරාංග යොදාගෙන කරන සටන්. ඉලංගම් කියලා කියන්නේ අවි ආයුධ යොදාගෙන කරන සටන්. මේ අංගම් සටන් ශිල්පීන් විසින් ආයුධ පාවිච්චි කරලා සිදු කරන සටන් වෙනවා ඉලංගම් කියලා. මේ ඉලංගම් සටන් කලාවේදී ප්‍රධාන ආයුධ වර්ග 5ක් ගැන සඳහන් වෙනවා. වක්‍ර ආයුධ, චක්‍ර ආයුධ, පුංච ආයුධ, මුට්ට ආයුධ සහ දික් ආයුධ කියන්නේ ඒවට. මේ ආයුධ වර්ග 5 යටතේ ප්‍රධාන ආයුධ 18කුත් උප ආයුධ 3කුත් එක්ක ඉලංගම් සටන් කලාවේදී භාවිත වන ආයුධ වර්ග 21ක් ගැන සඳහන් වෙනවා. ඒ අතරින් විට, කස්ථානය, එතුණු කඩුව, හග්ගෙඩිය, සංක මුෂ්ටිය, කලා මුෂ්ටිය වගේ ආයුධ අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි කතා කරා අංගම්පොර සටන් කලාව ගැන. එතනදී අපි කිව්වා අංගම්පොර ප්‍රධාන කොටස් 3කට බෙදෙනවා කියලා. පළවෙනි කොටස විදිහට අපි හැඳින්වුවා අංගම්, දෙවෙනි කොටස ඉලංගම්, තුන්වෙනි කොටස තමයි ඊටාම මේ මනස පාවිච්චි කරලා කරන, මනස උපයෝගී කරගෙන කරන සටන් ක්‍රමය. ඒක හඳුන්වන්නේ මායා අංගම් කියලා. භාවනා ක්‍රම උපයෝගී කරගෙන අපේ මනස පාවිච්චි කරලා ඒ හරහා මේ සතුරා මෙල්ල කරන්න පාවිච්චි කරන විවිධ උපක්‍රම, යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම්, කුණ්ඩලනී ශක්තිය, මායා ශක්තිය වගේ දේවල් අයත් වෙන්නේ මේ මායා අංගම් කියන සටන් ක්‍රමය. කුණ්ඩලනී ශක්තිය කියන්නේ අපේ ශරීරයේ තියෙන ප්‍රධාන චක්‍ර 8ක් මනස උපයෝගී කරලා අවදි කරගෙන ඒ හරහා විවිධ ශක්තියින් ලබා ගන්නා හැකියාවකට. මායා අංගම් කියලා කියන්නේ විවිධ සතුන්ගේ විවිධ වෙස්මාරු කරගන්න පවා පුළුවන් කියලා හඳුන්වන ඉතාම බල සම්පන්න මනස උපයෝගී කරලා කරන සටන් ක්‍රමය. මේ සියල්ල අවදි කරගෙන මේ සියල්ල ප්‍රගුණ කරන මනස භාවිතා කරලා මේ සියල්ල හසුරවන්න පුළුවන් සටන් ශිල්පීන් අපි හඳුන්වනවා මායා අංගම් ශිල්පීන් විදිහට. අංගම්පොර සටන් කලාවේ ප්‍රධාන කොටස් 3යි. අංගම්,
ඉලංගම් මායා අංගම්. අපි දැන් කතා කරමු මේ අංගම්පොර සටන් කලාවේ ගුරුකුල ගැන. ඇතැම් වාර්තාවල සඳහන් වෙන විදිහට රාවණා යුගයෙන් පස්සේ මේ අංගම්පොර සටන් කලාව ප්‍රධාන ගුරුකුල දෙකකට බෙදෙනවා. මේක වෙන්නේ කයිශස්ත්‍ර සහ රවිශල්‍ය කියන දෙදෙනා අතරින් කියලා තමයි පුරාවෘත්තවල හොයාගෙන යනකොට අපිට හම්බ වුණේ. ඉතින් මේ කයිශස්ත්‍ර සහ රවිශල්‍ය කියන දෙදෙනාගෙන් මේක සුදලිය සහ මරුවල්ලේ කියලා ප්‍රධාන අංගම් සටන් ගුරුකුල දෙකකට බෙදෙනවා කියලා සඳහන් වෙනවා. පසු කාලේන මේක මධ්‍යතන යුගයට එනකොට, ඒ කියන්නේ නුවර යුගයට වගේ එනකොට මේ සුදලිය මරුවල්ලේ කියන්නේ වකට රාජධානියේ හිටපු නිත්‍ය අංගම් සේනානික. මෙතනදී මේ සුදලිය පරම්පරාවටත් මරුවල්ලිය පරම්පරාවටත් මොහොට්ටාල කංකානම් ඊළඟට මොහන්දිරම් වගේ තනතුරු ප්‍රදානය කරලා තියෙනවා. ඊට අමතරව මේ සුදලිය පරම්පරාවට නින්දගම් විදිහට යාළගේ ප්‍රදේශ විදිහට ඔය උඩුනුවර යටිනුවර හාරිස්පත්තු වගේ ප්‍රදේශ ලබා දීලා තියෙනවා. මරුවල්ලිය පරම්පරාවටත් ඒ විදිහටම දෙල්තොට රත්මලේ වගේ ප්‍රදේශ ලබා දීලා තියෙනවා එවකට හිටිය රජුරුවන් විසින්. ඉතින් කොහොම හරි ගුරුකුල දෙකකට බෙදුනට මේ දෙකේම ඉන්නේ අපේ හෙළ අංගම්පොර සටන් ශිල්පී. සමහර ඉතිහාස වාර්තාවල සඳහන් වෙනවා මේ ප්‍රධාන ගුරුකුල දෙක, සුදලිය ගුරුකුලයේත් මරුවල්ලිය ගුරුකුලයේත් ඉන්න ශක්තිමත්ම සහ ඒ වෙනකොට සටන් කලාව පරතරයටම ප්‍රගුණ කරපු සටන් ශිල්පීන් දෙදෙනාව සටනකට යොදවලා එතනින් මේ ගුරුකුල දෙකේ ඉන්න අතිදක්ෂම සටන් ශිල්පියා කවුද කියන එක තෝරනවා කියලා. මේ සටනට කියලා දෙන්නේ ඌරාලින්ද මහා සටන කියලා. ඌරාලින්ද කියන්නේ මේ බඹ කිහිපයක් යටට කපපු වලක් වගේ දෙයක්. මේ වල ඇතුළට මේ සටන් ශිල්පීන් දෙදෙනාම යනවා. එතනදී මධ්‍යම රාත්‍රී වේලාවක මේ සටන් වෙනවා කියලා තමයි සඳහන් වුණේ. කොහොම හරි මේ ඌරාලින්ද මහා සටනේදී ඇතැම් වාර්තාවල තියෙනවා මේ සටන් ශිල්පීන් දෙදෙනාගෙන් එක් අයෙකු මරණයට පත්වෙනකම් මේ සටන් සිද්ධ වුණා කියලා. නමුත් මම විශ්වාස කරනවා මේ අංගම්පොර සටන් ශිල්පය ගැන ඉගෙන ගන්නකොට, ඒ කියන්නේ ගවේෂණය කරනකොට මේ මොකක්ද කියලා මම හොයනකොට මට හම්බෙච්ච වාර්තාවලින් මට හිතෙනවා මේ අංගම්පොර කියන්නේ මේ තමන්ගේම සටන් ශිල්පය හදාරන තවත් කෙනෙකු මරණයට පත් කිරීම තුළින් ජයග්‍රහණය ලබන සටන් ශිල්පයක් නෙවෙයි කියලා. මොකද මේ අංගම්පොර කියන්නේ බෞද්ධ සංස්කෘතියත් එක්ක බුදුදහමත් එක්ක බැඳිච්ච ඊටාම හික්මීමකින් මනා සංයමයකින් සහ විනයකින් යුතුව කරන සටන. මෙතනදී මේ සටන් ශිල්පය හදාරන ඒ විනයගරුක මනා හික්මීමක් තියෙන බුදුදහමට ලැබි මේ සටන් ශිල්පීන් කොයිම වෙලාවකවත් තමන්ගේම තවත් ගුරුකුලයක ඉන්න සටන් ශිල්පියෙකු මරණයට පත් කිරීම කියන දේ සිදු නොකරාවි කියලා මම විශ්වාස කරනවා. කෙසේ වෙතත් ජනප්‍රවාදවල සහ පුරාවෘත්තවල තියෙනවා මේ ඌරාලින්ද මහා සටනේදී එක් අයෙකු මරණයට පත් වෙනකම් මේ සටන් සිද්ධ වුණා කියලා. ඒ වගේ සත්‍යාසත්‍යතාවය පසු කාලයකදී ඔප්පු වෙයි. කෙසේ නමුත් අපි කතා කරගෙන හිටියේ මේ ප්‍රධාන ගුරුකුල දෙක සම්බන්ධව. පුංචි අකරතැබ්බයක් වෙලා අපිට ස්ටුඩියෝ එකට එන්න ඕන. මේ අපේ Facebook එකේ දාලා තියෙනවා මොකද්ද සිද්ධ වෙච්ච අකරතැබ්බ කියලා. පොඩ්ඩක් ඒ පැත්තට රවුමක් දාලා බලලා එන්න. දුගිනේ කියලා කඩේ කිස්කාගෙන අපි ආවා ඊතරට. කියන්න හදපු කාරණාව ඒක නෙමෙයි, අපේ කන්සෙප්ට් එක වෙලා තිබුණේ. අපි අන්තිමට කතා කර හිටියේ මේ අංගම්පොර සටන් කලාවේදී මේ අතිදක්ෂ සටන් ශිල්පියාව තෝරගන්න කරපු ඌරාලින්ද මහා සටන ගැන. දැන් අපි කතා කරමු මධ්‍යකාලීන යුගයට එනකොට. ඒ කියන්නේ මේ ලංකාවේ අවසාන රාජධානි සමය, සෙංකඩගල රාජධානි සමයට එනකොට මේ අංගම්පොර කලාවේ තිබිච්ච ඉතිහාස කතාවන් ගැනදී අපට ලැබිච්ච වාර්තාවල හැටියට සහ අපිට පරීක්ෂණ වාර්තා මේ ගවේෂණය කරද්දී හම්බෙච්ච තොරතුරු වල හැටියට අංගම්පොර සටන් කලාවේ ස්වර්ණමය යුගය කියලා අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ මේ කන්ද උඩරට සමය. මොකද මේ අංගම්පොර සටන් කලාව විජාතිකින්ට එරෙහිව සිදු කරන සටන් වලදී බහුලව යොදාගෙන තියෙනවා මේ මහනුවර යුගයේදී. අපි දැන් කතා කරමු මේ මධ්‍යකාලීන යුගයේදී මේ සෙංකඩගල රාජධානිය සමයේදී ලංකාවේ අංගම්පොර ගැන සඳහන් වන අංගම්පොර සටන් ශිල්පීන්ගේ ඒ අරුම පුදුම සටන් කලාව ගැන සඳහන් වෙන අපූර්ව කතාවක්. මේ කතාව පටන් ගන්න 1521. 1521 දී කෝට්ටේ රාජ්‍ය පාලනය කරන්නේ
6 වන විජයබාහු රජතුමා. මේ 6 වන විජයබාහු රජතුමන්ට දාව පුත්තු 3 දෙනෙක් ඉන්නවා. ඒ තමයි 7 වන බෝනකබාහු, රයිගම් බණ්ඩාර සහ මායාදුන්නේ කියලා කියන්නේ. මේ පුතුන් 3 දෙනාට අමතරව මේ රජතුමාගේ තවත් බිසවකට දාව ඉපදිච්ච දේවරාජ කියලා පුත් කුමාරයෙකුත් හිටියා. මේ මාලිගාවෙම හිටියා කඳුරේ බණ්ඩාර කියලා අමාත්‍යවරයෙක්. කඳුරේ බණ්ඩාරට උවමනාව තිබුණේ මේ දේවරාජ කුමාරයාගේ අම්මා කියන්නේ මේ රජතුමාගේ අනික් බිසවත් එක්ක කුමන්ත්‍රණයක් කරලා මේ දේවරාජ කුමාරයාට රජකම අරගෙන ඒ කුඩා කුමාරයා හරහා කොට්ටේ රාජ්‍ය පාලනය පවත්වාගෙන යන එක තමයි කඳුරේ බණ්ඩාරලාගේ අරමුණ උනේ. කොමෙන් හරි ටිකෙන් ටික කාලය ගත වෙනකොට මහනුවර රාජධානිය පාලනය කරපු ජයවීර බණ්ඩාර රජතුමාගේ උදව්වෙන් සහ එතුමාගේ මැදිහත් වීමෙන් මේ විජයබාහු රජතුමාගේ පුතු 3 දෙනාට තමන්ගේ පිය රජතුමත් එක්ක සාම සාකච්ඡාවලට ආරාධනාවක් හම්බ වෙනවා. මේ ආරාධනාව කරලා මේ පුතු 3 දෙනා මාලිගාවට ආවහම මාලිගාව ඇතුළේදී මෙයාලව ඝාතනය කරන එක තමයි කඳුරේ බණ්ඩාරගේ කුමන්ත්‍රණය උනේ. නමුත් මේ කුමාරවරු 3 දෙනා මාලිගාවට ආවම දේවරාජ කුමාරයා ගිහිල්ලා මේ මාලිගාව ඇතුලේ සිද්ධ වෙන්න යන ඒ මහා විනාශය ගැන කුමාරවරු 3 දෙනාට කියනවා. මෙතනදී හදිසි කෝපයට පත්වන මායාදුන්නේ කුමාරයා තමන්ගේ පිය රජතුමාව ඝාතනය කරනවා. මෙතනින් පස්සේ කෝට්ටේ රාජධානිය ප්‍රධාන කොටස් 3කට බෙදෙනවා. කෝට්ටේ රාජ්‍ය පාලනය 7 වන බෝනිකබාහු රජතුමා පාලනය කරනවා. රයිගම ප්‍රදේශය පාලනය කරනවා. රයිගම කියන රාජධානියක් නිර්මාණය වෙලා ඒක රයිගම බණ්ඩාර කුමාරයා පාලනය කරනවා. සීතාවක මායාදුන්නේ කුමාරයා විසින් පාලනය කරනවා. ඉතින් ඉතිහාසයේදී අපි මේකට කියන්නේ විජයබා කොල්ලේ කියලා. අපි කියවනේ 7 වන බෝනකබාහු රජතුමා තමයි කියලා කෝට්ටේ රාජධානිය පාලනය කරේ. මේ බෝනකබාහු රජතුමා පෘතුගීසීත් එක්ක එකතු වුණා කියලා වාර්තා වෙනවා. පෘතුගීසීත් එක්ක එකතු වෙලා මේ ඔවුන්ට සහාය දෙන්න පටන් ගත්තා කියලා සඳහන් වෙනවා. මෙතනදී පෘතුගීසීන්ට එක්ක ඊටාම වෛරයෙන් හිටිය මායාදුන්නේ කුමාරයා, මායාදුන්නේ රජතුමා විටින් විට බෝනකබාහු රජතුමාට කියලා තියෙනවා මේ පෘතුගීසීන්ට එක්ක තියෙන සම්බන්ධ නවත්තන්න කියලා සහ මේ දෙන්න අතර ගැටුම් පවා ඇති වෙලා තියෙනවා කියලා ඉතිහාස වාර්තා තියෙනවා. මේ අතරතුර 1538 දී රයිගම බණ්ඩාර මරණයට පත් වෙනවා. මෙතනින් පස්සේ රයිගම රාජධානිය සීතාවක රාජධානියටම බද්ධ කරගෙන සීතාවක රාජධානිය තව විශාල කරගන්න මායාදුන්නේ රජතුමා කටයුතු කරනවා. ඉතින් මේ දේවල් මේ විදිහට සිද්ධ වෙගෙන යනකොට 1551 දී 7 වන බෝනිකබාහු රජතුමා වෙඩි ප්‍රහාරයකින් මරණයට පත් වෙනවා. මෙතනින් පස්සේ 7 වන බෝනිකබාහුගේ පුතා දොන් ජුවන් ධර්මපාල නමින් කෝට්ටේ රජ වෙනවා. දොන් ජුවන් ධර්මපාල පෘතුගීසීන්ගේ රූපණ පාලකයෙක්. පෘතුගීසීන්ගේ පදයට නතුන ගමන් රාජ්‍ය පාලනය කරන්න පටන් ගන්නවා. මේ අතරතුර පෘතුගීසි සේනාව මායාදුන්නේ කුමාරයාව පරද්දලා මේ සීතාවක රාජධානිය අල්ලා ගන්න අරමුණින් සේනා සංවිධානය කරනවා. මෙතනදී ද ලසර්දාගේ නායකත්වයෙන් පෘතුගීසීන් 1700ක පමණ සේනාවකුත් ලස්කිරිඤ්ඤ සහ ඉන්දිය කුලී හේවායන් 7000ක පමණ සේනාවකුත් එකතු වෙලා බයිනේතු තුවක්කු කාලතුවක්කු ආදී පෘතුගීසි ආයුධ බොහෝමයක් කැටුව සීතාවක රාජධානියට පහර දෙන්න එනවා. මේ යුද්ධයට පෘතුගීසි සේනාවට නායකත්වය දෙන්නේ ඩියෝගු ද මේලෝ, ලසාදෝ අන්තෝනියෝ වගේ පෘතුගීසි නායකයෝ. මීට අමතරව දොන් ජුවන් ධර්මපාලගේ සහෝදරයෙක් වෙච්ච සෙබ්බ පෙරුමාළුත් මේ සටනට නායකත්වය ලබා දෙනවා. ඉතින් මේ සටන ගැන ඔත්තු සේවාවන් හරහා කල්ැතුවම දැනගත්තු සීතාවක පාලනය කරපු මායාදුන්නේ රජතුමා තමන්ගේ පුතා වෙච්ච ටිකිරි බණ්ඩාර කුමාරයාව මේ යුද්ධයට යොමු කරනවා. ටිකිරි බණ්ඩාර කුමාරයාට මේ සටනට සහයෝගය ලබා දෙන්නේ වික්‍රමසිංහ ඒකනායක මුතුන්. ජයසුන්දර සහ විජයසුන්දර නමින් තවත් සේනාංක දෙකකුත් කුමාරයාට සහාය ලබා දුන්නා. මීට අමතරව මාලිගාවේ චතුරාංගනී සේනාවත් පොරොතොට අංගන් ශිල්පීන් ඇතුළු අංගන් ශ්‍රේණි 18ක අංගන් ඉලංගන් මායාංගන් පරතරයට මුතුන් කරපු සූක්ෂම අති දක්ෂ එඩිතර අංගම් පොර ශිල්පීනු මේ සටනට එකතු වුණා කියලා ඉතිහාස වාර්තාවල සඳහන් වෙනවා. කොහොමෙන් හරි පෘතුගීසි සේනාව අර ලස්කිරිඤ්ඤ සහ ඉංග්‍රීසි කුලී බටයනුත් එක්ක සීතාවක රාජධානියට පහර දෙන්න මහනුවර බලා පිටත් වේගෙන එනවා. සීතාවක රාජධානියට පහර දෙන්න සේනාවත් ලෑස්ති කරගෙන ඔන්න දැන් එනවා. මේ අතරතුර
1562දී සිංහල සේනාවත් මේ පෘතුගීසි සේනාවත් අතර සටන් ඇති වෙනවා. මෙතනදී සිංහල සේනාව පසුබසිනවා යුද උපක්‍රමයක් විදිහට ඒගොල්ලෝ සටන අතහැර දාලා පලා යනවා කියලා ඉතිහාස වාර්තාවල සඳහන්. නමුත් 1562 දී මේ පෘතුගීසි සේනාව අඹතලේ බලකොටුව අල්ලගන්නවා. අඹතලේ බලකොටුව අල්ලගෙන මේගොල්ලෝගේ ඊළඟ අරමුණ වෙන්නේ සීතාපක රාජධානියට පහර දෙන එක. මේගොල්ලෝ රාජධානිය අල්ලගන්න බලාපොරොත්තු වෙන මුල්ලේරියාව වෙලා ආශ්‍රිතව තමන්ගේ කඳවුරු බැඳ ගන්නවා. සටන තමන්ට වාසි තැනට ආවට පස්සේ සතුරාට පහර දෙනවා කියලා අදිෂ්ඨාන කරගත්තු ටිකිරි බණ්ඩාර කුමාරයා මේ මුල්ලේරියාව වෙලේ කඳවුරු බැඳගත්තු පෘතුගීසි සේනාව ඉලක්ක කරලා රාත්‍රියේම ප්‍රහාරයක් කෙල්ල කරනවා. මේ ප්‍රහාරයට අංගම්පුර ශිල්පීන් ලොකු දායකත්වයක් ලබා දෙනවා. මේ සටන කොච්චර තියුණුද මේ සටන කොච්චර දරුණුද කියනවා නම් මේ සටනේදී අංගම්පුර ශිල්පීන් තමන්ගේ අති දක්ෂ සටන් ක්‍රම පාවිච්චි කළා තියෙනවා. ලංකාව යටත් කරගන්න අප පෘතුගීසි සේනාව ඉතාම අන්ත පරාජයකට දරුණු පරාජයකට සහ ලැජ්ජාවකට පත් වුණා. මුල්ලේරියාව සටන ගැන අපි අද කතා කරමු. දැන් ඊළඟට එන ප්‍රශ්නය තමයි මෙච්චර අති දක්ෂ මෙච්චර ප්‍රෞಢ සටන් ක්‍රමයකට මොකද වුනේ? ඇයි මේක නැති වුනේ? ඇයි මේක පරිහානියටපත් වුනේ? මේ සාධාරණ ප්‍රශ්නය ඔයගොල්ලෝ හැමෝටම තියෙනවා. අපි දැන් බලමු මේ අංගම්පුර සටන් කලාවට මොකද උනේ කියලා. ඉතින් ඉංග්‍රීසි යටත් විජිත කාලයේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලයේදී සිද්ධ වෙච්ච කුමන්ත්‍රණයක් නිසා ඇහැලේපොළ මහාධිකාරම්ගේ පවුලේ අයව ඝාතනය කරනවා කියන කතාව අපි අහලා තියෙනවා. මද්දුම බණ්ඩාර කුමාරයා ඇහැලේපොළ කුමාරි හාමි ඝාතනය කිරීම ගැන අපි අහලා තියෙනවා. ඉතිහාස කතාවල ඕනෑ තරම්. ඉතින් මේ සිදුවීමත් එක්ක රාජසිංහ රජතුමා ගැන ජනතාවගේ හිතේ තිබිච්ච හොඳ ගතියේ ඇයි හොඳයිකම රජතුමා ගැන තිබිච්ච පැහැදීම නැති වෙලා යනවා. විශේෂයෙන්ම මේක වෙන්නේ සබරගමු මිනිස්සුන්. මොකද සබරගමු කියන්නේ ඇහැලේපොළ මහාධිකාරම්ගේ මිනිස්සු හිටිය පළාත. ඉතින් මේ සිදුවීමත් එක්ක සබරගමුවේ සහාය රාජසිංහ රජතුමාට ලැබෙන එක නතර වෙනවා සහ රටේ බොහෝමයක් ජනතාව රාජසිංහ රජතුමාත් එක්ක වෛර බැඳ ගන්නවා. මේ දේවල් සිද්ධ වෙන අතරතුර ජීවිත ආරක්ෂාව පතා රාජසිංහ රජතුමාට සිද්ධ වෙනවා පලා යන්න මාලිගාවට. මෙම පලා ගියාට මැදමහනුවරදී රජසිංහ රජතුමාව ඉංග්‍රීසි සහ මේ ශ්‍රී ලංකාවේ හිටිය සිංහල සේනාව රජතුමාව අත්අඩංගුවට ගන්නවා. මෙතනදී රජතුමාට සහ එතුමාගේ බිසෝවරුන්ට අඩත්තේට්ටම් කරා කියලාත් අපි අහලා තියෙනවානේ ඕනෑ තරම් කතාවල. කොහමද මේ සිදුවීමෙන් පස්සේ රජතුමාව ඉන්දියාවේ වෙල්ලෝරයට පිටුවහල් කරනවා. මේ සිදුවීම් ටික මෙහෙම ක්‍රමයෙන් වෙනකොට 1815 දී මගුල් මඩුවේදී අපි අහලා තියෙන 1815 මාර්තු මාසේ මගුල් මඩුවේදී අපේ රට සින්නක්කරෙන්න ඉංග්‍රීසීන්ට ලියලා දෙනවා. මේ සිදුවීම වෙන්නේ මහනුවර මගුල් මඩුවේදී සිංහල නිලමේවරුන්ගේ සහාය ඇතුව. මෙතනට ඇහැලේපොළ මහාධිකාරම්, පිළිම තලාව, කැප්පෙටිපොළ මේ වගේ බොහෝ සිංහල රදල නිලමේවරුන් සහයෝගය ලබා දෙනවා. කොහොම හරි 1815 දී මේ මගුල් මඩුවේදී සිද්ධ වෙච්ච මේ ගිවිසුමත් වෙලා ටික කාලයක් ගත වුණාට පස්සේ 1818 වර්ෂය උදා වෙනවා. මේක ඉතාම තීරණාත්මක වර්ෂයක්. 1818 දී මේ යටත් විජිත පාලනයට විරුද්ධව සිංහල රදලයින් සහ සිංහල මිනිස්සු නැගී සිටින්න පටන් ගන්නවා. ලෝකයේ යටත් විජිත රාජ්‍යයක් යටත් විජිත අල්ලගෙන ඉන්න අධිරාජ්‍යයට විරුද්ධව ආරම්භ කරනවා. ඉතාම නිර්භීත නිදහස් අරගලය ඌවේ වෙල්ලස්සේ බින් තැන්නේ තැන තැන ආරම්භ වෙන්න පටන් ගන්නවා. මේ කැරැල්ල ක්‍රමයෙන් වැඩි වර්ධනය වෙනකොට මේ කැරැල්ලට නායකත්වය දෙන්න රජ කෙනෙක් හිටියේ නැහැ. මේ නිසා සිංහල සේනාව මේ එවකට හිටිය ප්‍රධානීන්ගේ ග්‍රහයෙන් මේ තුන්කෝරලේ විල්බාවේ හිටිය ගොවි පුතෙක්ව රජ කරවනවා කියලා වාර්තාවල සඳහන් වෙනවා. කීර්ති ශ්‍රී මහාවාසල නමින් මේ විල්බාවේ ගොවි පුතාව රජ කරවනවා. ඉතින් මේ සිදුවීම් වෙන අතරතුර ව්‍යාජ රජ කෙනෙකුත් හදාගෙන ඌව වෙල්ලස්සෙන් කැරැල්ලක් අවරම්භ වෙනවා කියන ඔත්තුව රොබර්ට් බවුන්ඩ්‍රික්ට ලැබෙනවා. ඒ වෙනකොට රොබර්ට් බ්‍රවුන්ඩ්‍රික් මේ කැරැල්ල මැඩ පවත්වන්න කියලා ඒ වෙනකොට ඌව වෙල්ලස්ස බාරව හිටිය කැප්පෙටිපොළ නිලමේතුමාව පිටත් කරලා අරිනවා. මේ කැප්පෙටිපොළ නිලමේතුමා එනවා කියලා කියන්නේ මේ ලස්කිරිඤ්ඤ සේනාවේ 700කුත් එක්ක.
කොහොමරි මේ කැප්පෙටිපොළ නිලමේතුමා සහ ඔහුගේ සේනාව වෙල්ලස්ස ප්‍රදේශයට එනකොට කැප්පෙටිපොළ නිලමේතුමාව අත්අඩංගුවට ගන්නවා කියලා තමයි වාර්තාවල තියෙන්නේ. නමුත් පසු කාලීන වෙන වාර්තාවල තියෙන අත්අඩංගුවට ගත්තා නෙවෙයි. පෙර සිටම සැලසුම් කළ පරිදි නිලමේතුමා සිංහල සේනාවට එකතු වෙනවා කියලා. කොහොමරි මේ ලස්කිනිඤ්ඤ සේනාවත් එක්ක ආපු නිලමේතුමා මේ කැරැල්ල නිර්මාණය කරපු සිංහල සේනාවත් එක්ක එකතු වෙනවා සහ එතුමාගේ විරෝධාර නායකත්වය ලබා දෙනවා. අපි අහලා තියෙනවානේ කැප්පෙටිපොළ නිලමේතුමාගේ. කැප්පෙටිපොළ නිලමේතුමා ගැන අති දක්ෂ අංගම්පොර සටන් කරනවා. කෙසේ හෝ වේවා මේ නිලමේතුමාගේ සහාය ඇතුව මේ කැරැල්ල තව තවත් ශක්තිමත්ව නිර්මාණය වෙනවා. ඔය වාර්තාවල තියෙනවා කැප්පෙටිපොළ නිලමේතුමා සිංහල සේනාවත් එක්ක එකතු වුණාම අර අස්කිනිඤ්ඤ සේනාවක් ආවනේ 700ක විතර. ඒ 700 වෙන්නේ නැත්තේ බයිනේතු තුවක්කු වගේ නවීන ආයුධත් එක්කනේ. ඒවකට ලංකාවට ආපු නවීන ආයුධත් එක්කනේ. ඔවුන්ට තිබුණා නෙමේ සටන්කාමීන්ට තිබුණට පහර දීලා මේ අභිආයුධ පැහැරගෙන Tamanගේ කැරැල්ලට යොදවා ගන්න. නමුත් බලන්න මේ අංගම්පොර සටන් ශිල්පීන් සහ අතීත සිංහලයා කොච්චර ප්‍රෞඩද කියනවනම් කැප්පෙටිපොළ නිලමේතුමා ලිපියක් යවනවලු රොබර්ට් බ්‍රවුන්ට. උඹලගේ ආයුධ වලින් අපිට වැඩක් නැහැ. අපි උඹලගේ ආයුධ පැහැරගෙන උඹලව මරන්න තරම් නිපට જાතියක් නෙවෙයි කියලා. බලන්නේ වචනවලම තියෙන එඩිතරකම. කෙසේ හෝ වේවා මේ සිදුවීම් අතරතුර ඌවවෙල්ලස්ස කැරැල්ල ඉතාමත් ශක්තිමත්ව ඉතාමත් නිර්භීතව තමන්ගේ නිදහස වෙනුවෙන් සටන් කරන්න පටන් ගන්නවා. මේකට අංගම්පොර ශිල්පීන් වගේම සිංහල මිනිස්සුන්ගේ ලොකු සහයෝගයක් හම්බ වෙනවා. සටන දිනන්න පේන මානයටම සිංහල සේනාව ලං වෙනවා. ජයග්‍රහණය ඔන්න මෙන්න තියෙනකොට අර කතාවකුත් හැදිලා තියෙන්නේ ගහ මැරෙන්න හේතු වෙන්නේ ගහමයි කියලා. සටන ජයග්‍රහණයට ලං වෙනකොට ඉස්සරත් විදියක් උත්ත මිනිස්සු එක්නැලිගොඩ මොල්ලිගොඩ වගේ කට්ටිය සුද්දට ඉංග්‍රීසි ජාතිකයින්ට නැවත වතාවක් මේ සටන පාවලා දෙනවා. ඉතින් ඒ පාවා දීමත් එක්ක වෙල්ලස්ස සටනට විරුද්ධව ඉංග්‍රීසීන්ගේ අවියායුධ ඉදිරියට පටන් ගන්නවා. ඌවවෙල්ලස්ස තැන තැන ගිනිබත් වෙනකොට ගෙවල් දොරවල් වතු පිටි කුඹුරු මේ හැමදේම විනාශ වෙනවා. අසරණ ගෑනු ළමයින්ව දූෂණය කරන්න පටන් ගන්නවා. කුඩා දරුවන්ව මරන්න පටන් ගන්නවා. මරලා ඒගොල්ලොන්ගේ මෘතදේහ රූස්ස ගස්වල එල්ලන්න පටන් ගන්නවා. සාහසික ලෙස මේ කැරැල්ල මැඩ පවත්වනවා. ඒ විතරක් නෙමෙයි කැප්පෙටිපොළ නිලමේතුමාවත් අඩංගුවට අරගෙන එතුමාවත් ඝාතනය කරනවා. එතුමාගේ ඝාතනය සම්බන්ධව එන කතාත් හරිම රසවත්. අපි අහලා තියෙනවානේ එතුමාව ඝාතනය කරනකොට කඩු පහර එල්ල කරාම බෙල්ල හරියට කැපිලා නැහැ. ඒ වෙලේ කැප්පෙටිපොළ නිලමේතුමා නැගිටලා කිව්වලු මේ ඉලයක් පෙන්නලා මගේ මේ නිලයට ගහපන් ගහලා මාව එකපාර මරලා දාපන්. කොමරි මේ හිස කඳින් වෙන් වුණාට පස්සෙත් හිස නැති කඳ ඉහළට හිටගත්තා කියලා වාර්තාවල සඳහන් වෙනවා. ඉංග්‍රීසි වාර්තාවල සඳහන් වෙනවා. කොමරි මේ අති දක්ෂ එඩිටර් රණකාමීන්ගේ මරණයත් එක්කම මේ 1818 නොවැම්බර් 26 වෙනිදා කැප්පෙටිපොළ නිලමේතුමාගේ මරණය සිද්ධ වෙනවත් එක්කම ඌවවෙල්ලස්ස කැරැල්ල නිමවට මේ කැරලිවලදි සහ මේ සටන්වලදී මේ අධිරාජ්‍යවාදීන්ට මේ ඉංග්‍රීසි ජාතිකයින්ට බොහෝම ඉසරදයක් වෙච්ච අංගම්පොර සටන් ශිල්පීන්ට මර්ධනය කරන්න මේ ඉංග්‍රීසි ජාතිකයින් පටන් ගන්නවා. ඒගොල්ලෝ කරන්නේ අංගම්පොර සටන් කලාව ඒගොල්ලෝ කරන්නේ අංගම්පොර සටන් කලාව උගන්වන පණික්කිරාලවරුන්ව අංගම්පොර සටන් ශිල්පීන්ව හොයා මරණ එක. ඒ විතරක් නෙවෙයි 1818 දී ගැසට් නිවේදනයක් කියනවා ශ්‍රී ලංකාව තුළ අංගම්පොර සටන් කලාව තහනම් කියලා. කොහොම හරි මේ සිදුවීම් එක්ක අංගම්පොර සටන් කලාව දේශීය නර්තනය ඇතුලේ හංගලා පරිස්සම් කරගන්න අපේ අතීත මුතුන් මිත්තෝ කැප වෙලා තියෙනවා. මේ සිදුවීම් ඔක්කොම එක්ක අංගම්පොර සටන් කලාව වර්ධනය වෙන එක සහ අංගම්පොර සටන් කලාව විකාශය වෙන එක නතර වෙනවා. හැබැයි මුතුන් මිත්තෝ අපේ අතීත අංගම්පොර ශිල්පීන් මේ දේවල් රැකගෙන මතු පරපුරට අරන් ඇවිල්ලා තියෙනවා. නමුත් අවාසනාවට කාරණාව කියන්නේ අපි ඒ ප්‍රෞඩ ඉතිහාසය සම්බන්ධව හදාරන්නේ නැහැ. අපි ඒ ප්‍රෞඩ ඉතිහාසය සම්බන්ධව ඉගෙන ගන්නේ නැහැ. ඒක තමයි ලොකුම කනගාටුව. කොහොම හරි මේ අංගම්පොර සටන් කලාව කියන්නේ මතු පරපුරට දයාද වෙන්න ඕන සහ රැක ගන්න ඕන ඉතාම ප්‍රෞඩ උරුමයක්. අංගම්පොර කලාව ගැන ඉතාම රසබර කතා ඕනෑ තරම් තියෙනවා. ඒ දේවල්
මතු පරපුරට යන්න ඕනේ. මේ අංගම සටන් කලාව රැකෙන්න ඕනේ. ලංකාවට විතරක් ආවෙ නෙමෙයි මේ සටන් කලාව රැකෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. අපේ Facebook page එක පැත්තටයි අපේ TikTok page එක පැත්තටයි ගිහලා රවුමක් දාලා එන්න. ගිහලා එන්න.